අම්බෝ මෙතන තියෙන බඩු කන්දරාව. එන්න මාත් එක්ක අපේ තායිලන්ත අලුත් ගෙදරට ඕන කරන බඩු ටික ගන්න යන්න. ඔන්න ඉතින් ඔයා තායිලන්තට ඇවිත් ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් හොයනවා නම් හෝම් ප්‍රෝ එකට යන්න අමතක කරන්න එපා. නත්තා සීසන් එකත් ළඟ එන නිසා ප්‍රොමෝෂන් ඔෆර්ස් ගොඩක් ඩිසෙම්බර් මන්ත් එකේ තියෙනවා. දවසක් ඇවිද්දත් ඉවර කරන්න බැරි තරම් බඩු කන්දරාවක් මෙතන තියෙන්නේ අප්පා. ඕනම කිචන් අයිටම් එකක්, හවුස් හෝල්ඩ් අයිටම් එකක් මෙතන අවైలබල්. ඒ වගේම ලස්සන බෑග්පැක්ස්, ෆැන්සි ලුකින් බෑග්ස්, පවුච්, පර්ස්, සෙරප්පු, සපත්තු, ටෙඩි, මිකි, කොසු, ඉදා, කී ටැග්ස්, ඩස්බින්, ඉයර්ෆෝන්, පාපිසි, වලම්, පිඟන් මේ ඕනම දෙයක් මෙතන අවైలබල්. මේවා ඇත්තටම පාවිච්චි කරපු කෙනෙක් විදිහට මට කියන්න පුළුවන් මේ තායිලන්ත අයිටම්ස් වල ක්වලිටි එක නම් හොඳ ලෙවල් එකක තියෙනවා. ඔන්න ඉතින් මේවයි මිල ගණන් ගැන පොඩි අයිඩියා එකකුත් ගන්න එක ප්‍රයිස් ටැග් එකත් එක්කම අයිටම්ස් ටිකක් දැම්මා. මේ හැම ගාණක්ම 10න් ගුණ කරලා රුපියල් වලට කන්වර්ට් කරලා බලන්නකො වාසිත පාඩුද කියලා. තායිලන්ත කොහේ ගියත් වරදින්නෙම නැති දෙයක් තමයි බබල් ටී shops කියන්නේ. ඉතින් මේ ද ඩක් තායි ටී එක අද මම try කරා. මෙච්චර මහන්සිලා ගෙදර ගියන් තව යන්නත් පුළුවන්ද? අපි මේවත් ඇදගෙන ගියා ලෝටස් එකට. රැට හිඟන්නෙක් වගේ කන්න ඕන නිසා ගත්ත ඩිෂස් 3ක්. ඩෙසර්ට් එකටත් අයිස්ක්‍රීම් දෙකක් ගත්තට ඒක රස නෑ අනේ. කොහොමවත් ඉතින් ඒකත් කාලා ගිහින් අපි දොය ගත්තා. අය හැම මොසාදිකා